අයිබෝවන් අද දවස ඇතුළත කරන්න හිතන් ඉන්නේ මේ අංශක 45ක කෝණයකින් ප්‍රක්ෂේපණය කරාම තමයි අපිට යම්කිසි වේගයකින් වැඩිම තිරස්පරාසයක් ලබා ගන්න පුළුවන් කියන ඒ කතන්දරය තමයි කියන්නේ. ඒක අපි ඔප්පු කරන තමයි යන්නේ ෆිසික්ස් මූලධර්ම වලට අනුව. භෞතික විද්‍යාව මූලධර්මයට අනුව ඒක ඔප්පු කරන තමයි යන්නේ. ඕකේ thumbnail එකට දාලා තියෙන්නේ අපිට මේ සිද්ධියත් එක්ක ගොඩම මතක් වෙන සිද්ධියක් තමයි මැක්ස්වෙල් එදා 2023 වර්ල්ඩ් කප් එකේ ODI වර්ල්ඩ් කප් එකේ ඇෆ්ගනිස්තානට එරෙහිව සිදුවුණු තරගයේ ලකුණු යම්කිසි අඩු ගානකට විකට් 7ක් වගේ දැවී යනකොට විකට් 7ක් විකට් 3ක් අත තිබුණා. ලකුණු 200ක වගේ ඉහළ මේ බෝල යම්කිසි 100 ගානක වගේ මම හරියට මතක නැහැ බෝල ගාන කීයකටද 200 වගේ ගැහුවේ කියලා. ලෑස් කරලා පැට්ටු කමින්ගේ සහාය ඇතිව මැක්ස්වෙල් හැමිසේ බැට් එක දීලා ඊට පස්සේ එයාගේ ඒ තරගය අතරතුරදී එයාගේ මේ හරියම සල් එකක් යම්කිසි තෙරපීමකට හරි පෙරලීමකට ලක් වෙන දෙතනක් නැවතින්නේ නැහැ යා. ඒ දෙක ළඟ මෙහෙම තියාගෙන කකුල් දෙක සොලවන්නේවත් නැතුව අංශක 45 කෝඩ වලින් තමයි ඔක්කොම 4 ඒවාම තමයි ගහන 4 ඒවා 6 ඒවා 4 ඒවා 6 ඒවා ගහන අංශක 45 කෝණින් තමයි ඒක ලොකු වාසියක් වෙනවා යාට තරගය මේ දිනුම් කර දෙයාගේ ඔස්ට්‍රේලියාව දිනුම් කරුව කරා ගෙනියන්නේ. අපි කතාව වුණේ කොහොමද කියලා අපි හිතුවා. ඒක තමයි අපිට දාලා තියෙන්නේ. මොකද මේ සිද්ධියත් එක්ක ගොඩක් අපිට මතක වෙන සිද්ධියක් තමයි මෙතන මෑත කාලේනම මේ කතන්දර. හරි අපි නිකන් හිතමු. මෙහෙම තියෙනවා ඔයගේ ওই දින පොළොව මට්ටම. ඒක යම්කිසි වේගයකින් තමයි මොකද අපි දැක්ක එයා නිකන් අර වැඩි ආයාසයක් යොදන්න නැතුව නිකන් මෙහෙම බැට් එක මෙහෙම නිකන් දැනුව විතර එයා නිකන් වැඩි ආයාසයක් ගත්තේ නැහැ. ඒක වේග මේ වේගෙන් ඒක මේ ගහන්න ඕනගේ බැට් එකකින් වෙන වේගයෙන් මෙහෙම අරගෙන නිකන් ඒ තරම් ගැම්මක් ගන්න යාට බෑ. එයා විඩාව එකක් කියලා හිටියේ. එයා මහන්සිලා හිටියේ මොකද ඒක දිගට බෝල් වලට ෆේස් කරලා මේ අය අමාරුවෙන් හිටියේ. ඒකට යම්කිසි එකම නියත වේගයකින් වගේ තමයි ඔක්කොම ගැහුවේ අංශක 45 කෝණ වලට. ඒක නිසා අපි බලමු නිකන් අංශක 45 නේ අපි බලමු සාධාරණ සූත්‍රයක් කරමු බලමු මේක u කියලා ගමු. එයා යම් තීට කෝණයකින් අපි තුන් මේ ගැහුව වේගය u. ගැහුවනේ අපි නිකන් නියත පොදු සමීපයක් ගන්න නෑ හදන්නේ. ඉතින් ගැහුවට පස්සේ මේ වගේ හෝම ප්‍රක්ෂේපණයක් මේදි මං ගන්නේ ප්‍රක්ෂිප්තේ මේ මං ගන්නේ ඒ අදාළ u එකකින් ගැහුවට පස්සේ මේ ප්‍රක්ෂේපණයම න ප්‍රක්ෂිප්තේ තමයි මම යන්නේ. මේ අදාළ වස්තුව මේ වස්තුව අදාළ ප්‍රශ්න වන ප්‍රක්ෂිප්ත පතේ තමයි මං යන්නේ. එතකොට අපි දාන්න මෙතනදී මේ වෝන් නැහැ. මෙතනදී ඉහළම අවස්ථාවේදී ඉහළට තියෙන ප්‍රවේගය බිඳුවයි කියලා අපි දාන්න. ඒක මෙතන තියෙන සම්මේ මේ වෝන් නම් නිකන් දැනගන්න ඕනේ. නිසා කියන්නේ මෙතන ඉඳන් මේ හැම තැනදීම සම්නාචකයේ නියතයි. සම්නාචකයේ නියතයි. අපි වාත ප්‍රතිරෝධය නොසලකා හැරලා නෙමෙයි ඔක්කොම දේවල් හදන්නේ. නැත්නම් වාතය තියෙන කතන්දරේ. u cos θ කියලා සම්නාචකයේ තියෙන. u cos θ දැන් මෙහෙමයි දැන් අපි ගමු නිකන් දැන් මේ තිරස්පරාසය අපි r කියලා ගමු. තිරස්පරාසය සඳහා පොදු සමීකරණයක් සාධාරණ සමීකරණයක් තමයි මේ ගන්න යන්නේ. අපි මෙතන ලක්ෂය අපි ගමු a කියලා. මේ ලක්ෂය අපි a කියලා ගමු. මේක නම් ඕනෙත් නෑ. කවන්න එක b කියලා දාගන්න මෙතන අපි c කියලා දාමු. a b c. දැන් අපි හිතමු a ඉඳන් c ට අපි දාන මේ පැත්තට s සමාන ut දැන් භාගයයි at වර්ග කියන සමීකරණය. ගන්න නියත තොරණයක්නේ තියෙන්නේ. මොකද තොරණේ? පහළට ගුරුත්ව තොරණය. නියත තොරණයක් තියෙන්නේ 25 නිරෝධන සදා චලිත සමීකරණය හොදන්න පුළුවන්. මේ තියෙන චලිත සමීකරණ. චලිත සමීකරණ දන්නවනේ. චලිත සමීකරණ දන්න. s කියන එක r වෙනවා. u කියන එක u cos θ වෙනවා. u cos θ. මෙතන ඉඳන් මේ සීට මේ අදාළ වස්තුව යන්න. ගත වුණු කාලය විතර t සමානයි t කියලා. යම්කිසි t කියන සාධාරණ කාලයක් ගියා. එතකොට මෙතන නෝ t කියලා. එතන මේ a කියන්නේ දැන් මේ පහළට තියෙන ගුරුත්ව ත්වරණය මුල්. පහළට තියෙන ගුරුත්ව ත්වරණය තමයි මේක. එතකොට පහළට තියෙන ගුරුත්ව ත්වරණය මේ පැත්තට මේ නැහැනේ සන්නචකයක්. මම මේක කලින් පාඩමකුත් ඉගෙනුවා. මේ පැත්තේ තියෙන දෛශිකයකින්
මේ පැත්තේ සංරචකයක් නැහැ. විභින්න කොටසක් නැහැ. ඒකින්ද එතන භාගයයි. තොරණේ බිඳුවයි කාලය t වර්ගයේ කාලය හැම විටම දන. කාලය හැම විටම දන. එතකොට එනවා r සමාන u cos θ වාරයක් t කියලා. මම ඒක පළවෙනි සමීකරණය ලෙස ගන්න. මේක පළවෙනි සමීකරණය. මදුරුවත් ඉන්නවනේ. මදුරුවත් ඊළඟට අපි ගමු දැන් මෙතන දැන් r සදා සාධාරණ සමීකරණ හොයන්න විදියක් නැහැ. මේ t කියන එක නට අපි යම් කිසි සමීකරණ මේ තිබ්බ ආදී මේ ලකුණු වලින් මේ සංකේත වලින් ගන්න ඕන නිසා. ඒකෙන්ද මට හිතෙනවා ඒ ඉඳන් නැවත බලන්න. c ට මං ඉහළට දානවා s සමානයි ut ධන භාගයයි at වර්ග කියන සමීකරණ. දාන්න පුළුවන්. පුළුවන්. ඒතර ඒ ඉඳන් c ට බලනකොට ඉහළට විස්ථාපන නැති ඉඳ එක බිඳුවක් වෙනවා. u වෙනවා මේ පැත්තට. u sin θ නෙන්නේ. මේ පැත්තට u cos θ මේ උඩට u sin θ වාරයක් t. මෙතන ගතන කල් t ධන භාගයයි පහළට ධන g ඉහළට ඍණ g නිසාම ඍණ g කියලා දාන්න. g වාරයක් t වර්ග කියලා. ඔන්න ඔහොම කතන්දරයක් එනවනේ. එතකොට මේ භාගය gt වර්ග මට මෙහෙන් ගන්න පුළුවන් උලන්නේ භාගය gt වර්ග උම ගමු. වාරයක් u sin θ වාරයක් t කියලා. u sin θ වාරයක් t. එතකොට කාලය හැම විටම ධනයිනේ පුතේ. කාලය හැම විටම ධන නිසා මම t කෙනාගේ මට දෙපැත්තම බෙදන්න පුළුවන්. t කෙනාගේ මේ දෙපැත්තම බෙදන්න පුළුවන්. එතකොට කාලය සඳහා ප්‍රකාශනයක් එනවා. 2u sin θ බෙදීම g කියලා. 2u sin θ බෙදීම g. හරිනේ? හරි. දැන් මට පුළුවන් මේ එකට ආදේශ කරන්න පුළුවන්. කාලය සඳහා දැන් අපි සමීකරණයක් ගත්තා. ඒක අපි එදට ආදේශ කරමු. එතකොට එනවා r සමානයි u cos θ වාරයක් 2u sin θ බෙදීම g කියලා. 2u sin θ බෙදීම g. එතකොට මේ මම බලනවා මෙතනින් එනවා u වර්ග බෙදීම g කියලා එකක්. මෙතනින් එනවා මේ දෙක මම කලින් ලියාගන්න 2 sin θ cos θ කියලා එකක් එනවා. 2 sin θ cos θ. ඔන්න ඔය ප්‍රකාශනයක් එනවා. මම එක වෙනම ගත්ත හේතුව තමයි මේකේ මේ මට මැස් කරන ළමයි දන්නු 2 sin θ cos θ සඳහා අපිට යම්කිසි ප්‍රකාශනයක් ගන්න පුළුවන්. යම්කිසි ප්‍රකාශනයක් ගන්න පුළුවන්. එබැවින් ලියන්න පුළුවන් u වර්ග බෙදීම g 2 sin θ cos θ ලියන්න පුළුවන් sin 2 θ කියලා. ඒ තමයි sin 2 θ සූත්‍රය. sin 2 θ. ඔන්න ඔහොම ප්‍රකාශනයක් අපිට r සඳහා එනවා. දැන් ඉතින් මම කිව්වනේ අර මේ r max ඔයාලට r max අවස්ථාවේදී කියන්නේ උපරිම තිරස්පරාසය ලබා ගන්න අවස්ථාවේදී අදාළ කෝණය ගන්න බෑ. එද අපි r සදාපු ආපු ප්‍රකාශන ලියාගමු r සමානයි u වර්ග බෙදීම g වාරය sin 2 θ කියන සූත්‍රය තමයි අපිට r සාධාරණ සමීකරණ. ඕනම ප්‍රක්ෂේපය සදා තිරස්පරාසය සඳහා වූ සාධාරණ සමීකරණය මේ තමයි මම ලියුවේ. ඕන ප්‍රක්ෂේපයක් එකම තිරස් වෙන්න ඕනේ. නැත්නම් මේක කන්දක් උඩ දඬාව ප්‍රක්ෂේපයක වෙනම කතන්දරයක් තියෙනවා. මේක එකම තිරස් තලයේනේ අපි මේ යවන්නේ. මේ වගේ ප්‍රක්ෂේප වලට මේ තිරස් පරාසය සඳහා සාධාරණ සමීකරණ තමයි මම ලියුවේ. එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙහෙමයි. දැන් මට r max කරන්න එපා. එතකොට r උපරිම කරගන්නට නම් මේ u වර්ග නියතයි. නියත ප්‍රවේගයක් g කියන්නේ ගුරුත්වාකර්ෂණ එකක් නියතයි. 9.8 ගානකයක් එන්නේ ඒකට. එහෙනම් මේ sin 2 θ උපරිම වෙන්න ඕන. sin 2 θ උපරිම විය යුතුය. අපි දන්නවා sin වක්‍රයේ මේ තියෙන sin වක්‍රය. θ කෝණයට එදිරිව sin θ වෙනස් වෙන විචලනය අපි දන්නවා. ඔන්න ඔය වගේ sin ආකාර වක්‍රයක් තමයි තියෙන්නේ. ඔන්න ඔය වගේ sin ආකාර වක්‍රයක් තමයි තියෙන්නේ. මේ වගේ නිකන් ඔහම මේ ගානට ඔන්න ඔහම යන එකක් නෙදී. ඔන්න ඔහම ගිහලා ඔන්න ගානට ඔන්න ඔහම එකක් තමයි තියෙන්නේ. ඒක sin ගේ උපරිමගේ හැම විටම ධන එකයි. ඔයාලා දන්නවා ඒක. sin ගේ උපරිමගේ හැම විටම ධන එකයි. ඒතර මේ sin 2 θකින් බලාපොරොත්තු වෙන්න ඕනගේ මොකද? එකයි. sin 2 θ කෝණයකට යන්න පුළුවන් මේ sin දැන් කවර ගන්න පුළුවන්. ඉතින් මෙතන නෑ. අපි මේ sin θ නැතුව අපි sin x කියලා දාගමු. x කියන්නේ යම්කිසි ඕනෑම sin කෝණයක්. හරිද? ඕනෑම sin කෝණයක් සඳහා. ඒතර ඒක θ වෙන්නත් පුළුවන්, 2 θ වෙන්න පුළුවන්, 3 θ වෙන්න පුළුවන්, 4 θ වෙන්න පුළුවන්. මොන ප්‍රස්ථාර වුණත් ධනයකට වඩා වැඩි වෙන්නේ. එහෙනම් අපි දන්නවා නමුත්
සයින් කෝණයකට ගත හැකි උපරිම අගය එක නිසා මේ සයින් දෙක ඇදීට වෙනුවට මට එක ආදේශ ගන්න පුළුවන්. සයින් යම්කිසි කෝණයකින් ගන්න පුළුවන් උපරිම අගය එකයි. එතකොට එනවා r max සමානයි. එම නිසා r max කියන එක සමාන වෙනවා r max සමානයි u වර්ග බෙදීම g. ඔක තමයි r max සඳහා ප්‍රකාශය. නමුත් දැන් අපිට ඕන ඔක නෙමෙයි. මම දන්න r max එන්ද sin දෙක ඇදීට එක වෙන්න ඕන. එහෙනම් මුලේ මම කොහෙන්ද ලියන්නේ? මම මෙතන ලියන්න කමන්නේ. මම හිත රතු පෑනේ ලියන්න. මෙව මම මෙතන ලියන්නේ මේ පොඩි කොටසින්. ඒතර මම මේ පොඩි කොටස මෙතන ලියන්නේ sin 2i θකින් එක වෙන්න ඕන. sin 2i θකින් එක එන්න ඕන. ඒතර මට පුළුවන් sin 2i θ සමාන sin එකම ලියන්න පුළුවන් sin 90 කියලා නේ. ඒ කවර කියන්න පුළුවන් මේ sin 90 නේ මේකක් ගන්න පුළුවන්. ඒ තරම් කෝණයකින් අපි ගහන්නේ නැහැ. අපි ගහන්නේ සුළු කෝණයකින්. θ හැමතිස්සෙම සුළු කෝණයක්. θ බිඳුවත් ෆයි බෙදීම දෙකත් අතර කෝණයක්. ඒතර ෆයි බෙදීම දෙකට වඩා වැඩි කෝණ ගන්න යන්න එපා. එතකොට මම දාන sin ෆයි බෙදීම 2. අන්න එතකොට මට පුළුවන් 2 ඇතිට ෆයි බෙදීම 2කට සමාන කරන්න. අන්න එතනින් මට ගන්න පුළුවන් θ සමානයි ෆයි බෙදීම 4යි කිය. θ සමානයි ෆයි බෙදීම 4. තේරුණානේ? අන්න එතකොට තේරුම් ගන්න ඕන මේ වගේ අවස්ථාවකදී උපරිම තිරස්පරාස ලබා ගන්න අපි සාමාන්‍යයෙන් ගන්න ඕන අංශක 45ක ඕන. ඒ කියන්නේ මම දැන් මට විඩාවක් මට මහන්සි මට වැඩි වේගයක් ලබා ගන්නත් බැරි. අවම වේගයකින් උපරිම තිරස්පරාසයක් ලබා ගන්න අපිට ගහන්න පුළුවන්. අපිට දැන් අපි හිතමු මම මහන්සි මට ගහන්න පුළුවන් මේ වේගෙ විතරයි. ඒකට ඒ වේගෙට අපි බලන්න ඕනේ හැමතිස්සෙම ග්‍රවුන්ඩ් එකේ දැන් මම අර සිද්ධියත් එක්ක මම මේ කියන්නේ අර ග්‍රවුන්ඩ් එකේ කවුද ෆිල්ඩින් නැති පැත්තක් බලලා හරියටම අර අංශක 45කට ආනත වෙන්න අර යම්කිසි වේගයෙන් ගැහුවට පස්සේ වැඩි තිරස්පරාසයක් ලබා ගන්න පුළුවන්. එදා මැච් එකේදී මම බලන්නේ මම මේ මැච් එක බැලුවා සම්පූර්ණයෙන්ම. දැන් මම ලයිව් එක බැලුවා. එතකොට මේ මැච් එක මම දැකපු එකක් තමයි එයා ගැහුවෙම එයා යම් කෝණයකින් මෙහෙම එක තැනකට ඇවිදින්න බෑ දෙන්න බෙල්ල තිබ්බේ. එතකොට යම්කිසි එයා එක තැන හිටගෙන තමයි මේව හැමතිස්සෙම එකම කෝණයකින් වගේ තමයි ගානේ. හැම කෝණයම වගේම අංශක 45කට ආසන්න කෝණවලින් තමයි ඒක හොදට බැනරබුවොත් තේරුම් ගන්න පුළුවන්. එයා වැඩි මෙහෙම උඩට ගහන්න ගියේ නෑ. හැමතිස්සෙම මෙහෙම කළා අංශක 45 වගේ සුළු කෝණයකින් තමයි ගැහුවේ. එහෙම තමයි එයා 6-4 එක දිගට ගහගෙන ගිහිල්ලා මේ ලොකු ලකුණු ප්‍රමාණය රැස් කරලා ඕස්ට්‍රේලියාව අෆ්ගනිස්තානේ හීනකින්වත් හිතුවේ නැහැ මැච් එක පරදේ කියලා. හීනකින්වත් හිතුවේ නැති අපි මම හිතන්නේ මේ මෑත කාලේ දැකපු අග්‍රගණ්‍ය වන් මෑන් ෂෝ එකක් තමයි ඒක. අපි වන් මෑන් ෂෝ කියලා එකට කියන මොකද එක තරගකරුවෙක් තමයි සම්පූර්ණයෙන්ම තරගයේ අනිත් පැත්ත ගස්සන්නේ. ඉතින් ඒක විශාල එෆර්ට් එකක්. එතකොට යාට ඒ රිද්ම් එක අහු වෙනවා. පස්සේ වෙලේ යාට රිද්ම් එක අහු වෙලා ඒ ප්‍රමාණ වලින්ම යාට මොන බෝලයවත් ගාන තත්ත්වයට යා හැදුනේ ඒ රිද්ම් එක. යාගේ මනස හැදලා තිබ්බේ. ශාරීරික මොන ආබාධයවත් අර වැඩේ අවසන් කරන්න ඕනේ කියන ඒ දේ තිබ්බා. පසු කාලේ එනවා නම් මිනිහට වැදුන්නේ නැහැ. මේ ෂොට් එක පසු කාලේ එනවා මේ එයාගේම මේ තිබ්බනේ මේ 2000 වර්ල්ඩ් කප් එක දින්නේ ඕස්ට්‍රේලියාවනේ. ඕස්ට්‍රේලියා ඉන්දියන් තිබිලා ඉන්දියාව නේ මැච් එක තිබ්බේ. ඒක පැරදුනා ඉන්දියාව. ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කරන ඕස්ට්‍රේලියා ඒ වර්ල්ඩ් කප් එකෙන් පස්සේ තියෙනවා T20 තුනක් මේ ඕස්ට්‍රේලියාවත් එක්ක ඉන්දියාව. එතකොට ඒකේ දෙවෙනි හරි තුන්වෙනි හරි T20 ඔය වගේ වික්‍රමයක් කරන නැවත වර T20 මැච් එකේ එතනින් එහාට ගහපු මැච් වල ලස්සනට වැදුනේ නැහැ. ඒක IPL එක පටන් ගත්ත IPL එකේ සාර්ථකත්වය ලකුණු 100ක් 50ක් ගහ ගන්න බැරි වුණා. ඉතින් ඒ වගේම මේ දැනටමත් මේ ළඟදී රිටයර් වුණා කියලා ආරංචි වුණා. ඉතින් සම්මද ODI වලින් රිටයර් වුණා කියලා ආරංචියක් ආවා. මේ ඉතින් කොහොම හරි හොද ප්ලේයර් කෙනෙක්. පසු කාලේට වැදුනේම නැහැ IPL වල. එයාට 50ක් සෙන්චරියක් හාෆ් සෙන්චරියක් ගන්න බැරි වුණා. ලකුණුම රැස් කර ගන්න බැරි වුණා. මේ මොකද එයා හැමතිස්සෙම මේ උත්සාහ කරන්නේ 6-4කට යන්න. එයා මේ බැට් එක අඩු ප්‍රමාණයකට ගහ එමේ දුවන්න කැමති කෙනෙක් නෙමෙයි. එයා සාමාන්‍ය 4-6 ගහන්න කැමති කෙනෙක් තමයි. එයා ඉතින් ඒකෙන්ද හැමතිස්සෙම කැච් එකකින් හරි විකට් එකක් හරි අනිවාර්යයෙන්ම මේ ගිහලා අවුට් වෙනවා. ඉතින් ඒකත් එක්ක මට මේ කතන්දරේ කියන්න හිතුණා. මේ කතන්දරේ මට වට කියන්න හිතුණා. ඔය යම්කිසි වේගයකින් මේ ගහන්න ඕන නම්, ඒ කියන්නේ යම්කිසි දිග ලොකු තිරස්පරාසයක් ලබා ගන්න ඕන අංශක 45 කෝණයකින් ගහන්න උත්සාහ කරන්න. එතකොට වැඩි තිරස්පරාසයක් ලබා ගන්න පුළුවන්. නමුත් දැන් මේකට වාත ප්‍රතිරෝධයක් තියෙනවනේ. ඉතින් වාත ප්‍රතිරෝධය ආවට පස්සේ ඉතින් අර කොහොම හරි අර වැඩිම තිරස්පරාසයක් ලබා ගන්න පුළුවන් අංශක 45න් යවුවම තමයි. ඒක මතක තියාගන්න. මේ ටිකයි
මට ඔක් කියන්න ඕනකම තිබුණා. ඔන්න කියලා කිව්වා. එහෙනම් අපි 4 වෙනි එපිසෝඩ් එකෙන් හම්බුනේ. මේක 3 වෙනි එපිසෝඩ් එක. අපි 4 වෙනි එපිසෝඩ් එකෙන් හම්බුනේ.